අද හරි ලස්සන පොතක් කියන අවායි පොතේ නම තමයි බයෝ කරපු ලෙවල් 2. මම ඉස්සෙල්ලා මීට කලින් වීඩියෝ එකක් ගෙනවා බයෝ කරපු ලෙවල් කියලා. ඒකේ නේර මම හිමෝපීලියාව ගැන වීඩියෝ එකක් ගෙනාවේ. ඒක බයෝ කරපු ලෙවල්. ඒකේ තව පොත් දෙකක් තියෙනවා බයෝ කරපු 1 සහ බයෝ කරපු 2 කියලා පොත. මේ බයෝ කරපු දෙකේ දෙවෙනි පොතේ හරි ලස්සනම කවිපන්තියක් තියෙනවා. අද මම ඒක තමයි අද මම ගෙනාවේ. අපි සාමාන්‍ය ගොඩ පොඩි කන්ද බලලා තියෙනවා හැරි සහ හර්මයින් කතාව. නැත්නම් හැරි පොටර් කතාව. හැරි පොටර් කතාවේ ජේ.කේ රෝලින්ට ප්‍රශ්න කරනවා මේ පොත ලියපු ආත්මයා හරි ලස්සනට ඒක තියෙනවා මේ පොතේ නිසදසක් වගේ නිසදස ලියලා මම ඒකත් කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි අපි එන වැඩි කතා නැතුව වීඩියෝ එකට මේ තියෙනවා අපිට ඕනුනේ හැරි හර්මයින්ව ආදරය කරනවා දකින්න. ඒ ජේ.කේ රෝලින්ට ඕනේ උනේ දෙන්නා යාළුවෝ විදිහට තියනවා දකින්නවා දකින්න. දැන් මේ හැරි පොටර් කතාවේ ලියලා තියෙන ජේ.කේ රෝලින් හැවොම දන්නවනේ. ඊට පස්සේ මේක ලියන කියන කවි පන්තිය හිතාදර රෝලින් මැතිනිය කියනවාද මට හේතුවම හැරි සහ හර්මයින් සදාකාලික මිතුරන් පමණක්ම කළ නිතරම ළඟින් ගැවසුණ බැරිම තැනකදී උනත් නැවතුණ අත් නොහැර ඒ අල්ලගත් අත් මිතුදමේ දෑත් පමණද දකින්න හැම කෙනෙකුටම ප්‍රේමය කියා රැවටුණ එය පෙමක් වේවයි පැතුම් හිත තුල ගැවසුණ හිතාදර රෝලින් මැතිනිය කියනවද මට හේතුව හැරි සහ හර්මයින් සදාකාලික මිතුරා පමණක්ම කළ පොත් ටික කියවද්දි විතරක් නොව ෆිල්ම් ටික බලද්දිව මට අන්තිමට හිතුණු දේ නම් අපරාධී ගැලපෙනම ජෝඩුව. ඊට පස්සේ තියෙනවා පැටලෙන ඇඟිලි තුඩුවල වෙලා ගන්නා අත්වල වැළඳ ගන්නා හිත්වල තිබුණේ මිතුදම විතරද හිතාදර රෝලින් මැතිනිය කියනවද මට හේතුව හැරි සහ හර්මයින් සදාකාලික මිතුරන් පමණක්ම කළ හිතාදර ප්‍රිය මිතුරනේ ඔබ හැමට වැඩියෙන් දුකක් බොහෝ කල් සිට ඒ ගැන නොකීවාට මට පැවතුණි එහෙත් මා ප්‍රිය සබදිනේ නොගනෝ මනුවේ මැසවිලි හැරි සහ හර්මයින්ට උවත් හොඳම දේ මිතුදම උනි දකින්න හැම කෙනෙකුටම ප්‍රේමය කියා රැවටුම එය පෙමක් වේවයි පැතුම් මුව ගැවසුණ. ඊට පස්සේ තියෙනවා අන්තිම ටික මිතුදමක් පෙමත් මැද අන්තර්ක්‍රියා අන්තරාදායක වින එය නොවෙන්නට අද වුණත් අප මිතුරන් වෙන්න ඉඩ තිබුණේ අදහන්න බෑ සපදිනේ අදහන්න බෑ මිතුරනේ හැරි හර්මයින්ට උනත් හොඳම දේ මිතුදම විනි ආදරයට වැඩි බැදීමක් මිතුරුකම වෙන්න බැරිද මිතුරුකම කියලා පිටට පෙනුනේ ආදරේ වෙන්න බැරිද අබ්දුල් උමර් සහර් මහත්මයා මේක මේ පොත රචනා කරලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනට මේ පොත ලියලා තියෙන මේක සාමාන්‍යයෙන් අර මුලින් වීඩියෝ එක කිව්වා වගේ මේක සයන්ස් කරපුවට සමහර විතර ගොඩාක් තේරෙන සමහර මටවත් තේරෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ගොඩාක් තියෙන්නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව මේක කලාවත් එක්ක එකතු කරලා තමයි මේ කවි කොහොම ලියලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන පොතක්. ඔයගොල්ලෝ කියවලා බලන්න. මේකේ තියෙන බයෝ කරපු 1 2 ඊට පස්සේ බයෝ කරපු ලෙවල් කියලා වෙනම පොතක් තියෙනවා. පොත් තුනක් තියෙනවා. තව පොත් ටිකක් තියෙනවා අබ්දුල් වෙන්න කලින්. හරි ලස්සන කවි පන්ති ටිකක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක අපි හම්බ වෙමු.